හෙල්ලෝ කොහොමද යාළුවනේ ඔන්න අදත් මම වීඩියෝ එකක් අරගෙන සමාවෙන්න චුටකින් හෙලෝ කොහොමද යාළුවනේ අන්න මම අදත් ආව වීඩියෝ එකක් අරගෙන හැබැයි මම පොරොන්දුනේ ඔයාලට කැම වීඩියෝ එකක් ගෙනවා කියලා ඔයාලා බලලා තියෙන්නේ මේ මොන මොකද්ද බාත්රූම් එකට වෙලා කරන්න කියලා නෑ මම බාත්රූම් එකට ආවේ උදේ නැගිට්ට එක මම මුලින්ම කරන්න බෑ මූණ හොදගන්න එක මූණ හොදගෙන දත් මැදගෙන පිළවෙලකට තමයි කැම එකක් වුණත් හදන්න ඕන දැන් බලනවාද ෂෙවොන් කොහෙද කියලා ෂෙවොන් ඉන්නවනේ ඒක තාම නිදි එයා උදේට නැගිටව ගන්න හරි අමාරුයි මේ අපි ජොබ් කරන්න දෙන නිසා ඉතින් කොහොමත් ඒක ගෙවෙන්න නිදා ගන්න එක. ඉතින් කොහොම හරි අපි මූණ හොදගෙන දැන් අපි කරන්න හදන්නේ රස කෑමක් හදන වෙති. ඉතින් ඔයාලා FB එකේ ඉන්න නම් ඔයාලා දන්නවද මම මොනවද හදන්නේ කියලා. සහ ඔයාලට මම ඕන්නම් පෙන්නන්නම් අපේ ෂෙවුම නිදාගෙන ඉන්න විදිය. මම ලස්සනද? යා ලස්සන බැලුවා තියා. අපි ගිහිල්ලා බලමු ෂෙවුම්ව. හරිද ඔය ඉන්නේ බෝත සෝමේ වගේ මෝඩයා නිදි හොඳටම එහෙම වැඩක් නැහැ කට්ටියම දැන් ගිහිල්ලා channel එක subscribe කරන්න නැත්නම් ඉතින් බලා ගන්නම් මම හරි ඉතින් උදේම මට ඉතින් වැඩ ගොඩාරියක් තියෙනවා මොකද උදේ ඊයේ මම රෑම් ඔෆ් කරන නිසා මේව ටික අයින් කරන්නත් ඕන සහ අපි වෙලාවට අනේ ජනේලේ ඔටෝමැටික් තියෙන වෙලාවට ඒක එබෝ ගමන් ඉස්සෙල් නැත්තම් කලින් ගෙදර මම කරකවනවා දමාගෙන අතින් ඉස්සෙනකම් උයි කෑල්ල දෙයන එක දැන් මෙහෙට අපු නිසා මේ ඒක නිකන් මිස් වෙනවා මේ ඒක නිසා හරි ලේසි ඉතින් මේසි ටික පොඩ්ඩක් අස් කළා ඉරිදි ටික නැවලා අපි දැන් බලමු කෑම එක හදන්න යන්න ඕන ඔයාලා හිතන්නේ මොනවද හදනවා කියලාද මම මුලින්ම හදාගන්න මොනවා හදන්න කලින් මට කිරිත එකක් හදාගන්න ඕනේ. ඒක නිසා මම ඉතින් කිරිත එක ඉස්සෙල්ලා ලිපේ දාලා අනේ මන්ද කිරිත එකක් උදේට බොන්න හොඳ නැහැ කියලා කට්ටිය කියනකොට මම නම් මාරාසයි මේ උදේම කිරිත එකක් බොන තරම් මට වෙන කිසිම ෆිට් එකක් නැහැ. ඉතින් ඒක නිසා මම මුලින්ම කරන්නේ කවුරු මොනවා කිව්වත් මම කාලේ ඇඳලා ඉන්න බෑ. මම ඒක නිසා මුලින්ම කරන්නේ හොඳ රසට කිරිත එකක් හදාගන්න. ඉතින් මම මුලින්ම කිරි අපි දෙන්නට මේක පාර තියෙන අනිදාගෙන හිටියට මට ආයේ දෙවෙනි පාර හදන්න බැරි නිසා මම එකපාරින් කිරි එක හදාගන්නවා. මම කප් එකට භාගයක් කිරි දාලා භාගයක් දාලා කප් දෙකට ඊට පස්සේ වතුර ටිකක් දාන්න මොකද නැත්තම් මාර උකි මේ කිරි එක. එහෙම වුණාම අර කිරි එකේ රස විතරයි එන්නේ තේගේ රසක් එන්නේ නැහැ කිසිම. ඒ නිසා ඉතින් වතුර ටිකකුත් දැම්මාම හරි කොල්ටි. අනිත් එක ඉතින් අපේ ෂෙවුනුත් කාස නැහැ මේ තනිකර කිරි වලින්ම හදලා බොන්න. එයා කොයි වෙලෙත් කියවනේ කිරි එපා කියලා. අනේ මන් දන්නේ නැහැ ඉතින්. එයා කැමති විදිහට අපි හදන්න එපා. එහෙම තමයි ඉතින් සහකාරයක් හොයාගත්තාම දෙන්න කැමති විදිහට පැය කරන්න. හරි මේ වැඩ නැහැ. ඔයාලා මේ තේකොල කලින් මතකද දන්නේ මම මේ ඉස්සර මේ ප්‍රංස් වල මතකද බඩු වීඩියෝ එකක් ගෙන බඩු වල ප්‍රයිස් අන්න ඒකේ තිබුණා ඔක 97 වෙන්නේ හරි රසයි හරි ලාභයි. මේ ඒක නිසා නෝක ඔයාලා මෙහි ප්‍රංස් ඉන්න කට්ටිය නම් ඕක ගන්න. රසක් තියෙනවා ලාභත් තියෙනවා මොකද දැන් බොරුවට ලොකුවට වේදා ගන්න. සල්ලි තියෙන මිනිස්සු නම් කමන්නේ ඉතින්. හිතන් ඉන්න රට ඉන්නකොට අපිට සල්ලි තියෙනවා කියලා. නෙවෙයි වැඩක් නැහැ නේ පිස්සු හදන සමහර දේවල් හිතන්න ගියම් අම්පට ඉතින් මේක ලයිටුත් තියලා. ඒක අමතක වුණා මට. හරි එමේ වැඩ නැහැ දැන් අපි යන්න අපේ වැඩේට. අපි කියන්නම්කො මුලින්ම ඕනේ ඒව ටික. අපිට ඕනේ වෙනෝ මොසරෙල්ලා චීස් එක. හරිද? ඊළඟට බෝල්ගනයිස් සෝස් එක. ඊළඟට තක්කාලි ගෙඩියකුයි ලුණු ගෙඩියකුයි අපිට ඕනේ මේ වැඩේ කරන්න. මේ තියෙන බෝල්ගනයිස් සෝස් එක මේක ඩිල් එකෙන් ගන්න පුළුවන් යුරෝප් ගොඩාක් රටවල තියෙනවා. අනිත් එක ලාභයි රසයි. මේ ඉතින් ගොඩක් අය සමහරක් අය නම් බෝල්ගනයිස් සෝස් එක මේ හදනවා. ඒ කියන්නේ මැනුවල් සෝස් වෙනම දාලා සහ හරක් මස් වෙනම දාලා ඒකට තවන අයිටම් දාලා මම ඉතින් ලේසියට ගන්න මේක. මේ රොමේනියාවේ නෝන මොකද මම රොමේනියාවේ ඉන්න කාලේ මේ පීසා හට් එකේ වැඩ කරන නිසා සමහරක් පැස්ත වර්ග හදාන දාන සමහරක් කියන්නේ පැස්ත වර්ග 3ක් විතර හදාන දාන්නවා. ඒක නේන සමහරක් දැන් මතකත් නැහැ ඉතින් අවුරුදු 3ක් විතර මම 2ක් විතර වෙනවනේ අයින් වෙලා. හරි වෙනවනේ අපේ අයිටම් ටික කපා ගමු. අපොයි දෙයිනේ මට අමතුණානේ අද හදන්නේ මොනවද කියලා ඔයාලට කියන්නේ. අද අපි හදන්නේ බෝල්ගනයිස් පැස්ත එකක්. නැත්තම් පැස්ත බෝල්ගනයිස් එක. මේක ගොඩාක් යුරෝප් රටවල කන දෙයක්. ඔක්කොමත් හරි වෙන්නේ මේ ලුණු ගෙඩියක් අහුණා මට ජීවිතෙත් එක්ක මැප්පා කරා හරිද මේ ලුණු ගෙඩිය සුද්ධ වෙන්නේ ඔයාලට තව වෙලා සමහරක් වෙලාට සමහරක් ලුණු ගෙඩිය වල පොතු නිකම්ම ගලවෙන සමහර ලුණු ගෙඩි පොතු ගලවන්න ගියාම එපා වෙනවා ඉතින් ඔන්න ඔය වගේ ලුණු ගෙඩියක් අහුණා කියන වැඩ කරන තැනකදී එපා වෙනවා මම රුමේනියාවේ ඉන්න කාලෙත් ඔය වගේ දේවල් වෙලා තියෙන ඉතින් ඔයාලටත් වෙලා ඇති ජොබ් එක කරන වෙලාවට හදිසියට කරන්න යන ඔය වගේ දෙයක් අහුණාම ඉතින් සසරම කලකිරෙනවා මේ ඉතින් හරි උදේම කෑවා මගේ මයින්ඩ් එක කොහොම හරි කමන්නේ ලුණු පොත්ත සුද්ධ කරගෙන වැඩේට බහින්න එපේ. අපි කොහොම හරි මේ පටන් ගත්ත වැඩේ ඉවර කරන්න පැණීද. අපි බෝල්ගනයිස් සෝස් යන්නේ හදන්න ආවේ. අනේ ඔනේ ලුණු කිල්ට දාලා ආරම්භ දෙන්න. ඔන්න ඔය යන්. ඔය ඔක්කොම දමලා ගහලා මම යනවා මගේ තේ එක බොන්න. මුලින්ම තේකේ අර මේව ටික මේව කරගන්න එපේ.
මේකේ අර හොඳට ඔයාලුණත් ඔය මේ ලංකාවේ යන්න නැති කිරි පැකට් තියෙනවනේ අපිට වගේ නෙමෙයි. ඔයා මේ කිරි වලින් හදන කට්ටිය මේ නෝක හොඳට තලා ගන්න. එතකොට හොඳට අර කහට ගතිය අර වට ඔක්කොම බේරලා කහට රසට එනවා. ඒක නිසා මම මුලින්ම කරන්නේ කිරිය කුතුරන්න කලින් හොඳට කහට ටික දාගෙන ඊට පස්සේ තමයි නෝක අයින් කරන්නේ. අනිත් එක මේ දවස්වල වැඩි කිරිත් එක්ක සෙල්ලම් කරනවා කියලා දන්නවනේ. ඉතින් කිරි මණ්ඩලේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා. ඒක නිසා ෂේප් එකේ වයින් අයින් වෙලා අපි තේක බොන්න ඕන. මේ කිරි මණ්ඩලෙත් එක්ක සීන් දා ගන්න හොඳ නැහැ. මම නිකන් කිව්වේ හොඳ කාටවත් මේ හින් ගහන්නේ නැහැ බුදුන් මේ නැත්තම් ඉතින් මාව හිට ලංකාවේ මේ මිහින් ගහුවයි කියලා. අනේ ඉතින් මම මේ ඔයාලට දෙන වොයිස් එක අවුල්ද කියලා දන්නේ නැහැ. ඉතින් මට පුළුවන් විදිහට මම ඔයාලට වොයිස් කරන්න ඉතින් එහෙමයි කියලා මේ ආතරලා දාලා යන්න එපා. හොඳ චුට්ටක් ඉන්න මං කිරි එක බීලා නිකන් මොකද මාත් මිනිස්සෙන් ඉතින් කිරි එක බොන්න එපා. ඉතින් මම නම් සීනියේදී දෙකයි දාන්නේ. එනට ඔයාලා නම් ඊට වඩා දාන්න උත්සාහ කරන්න එපා. සීනි බොන්න හොඳ නැහැ. මට එනට සීනි හැන්දක් තේකට අනිවාර්යෙන් ඕන නැත්තම් මදි වගේ. ඉතින් අපි ගාල්ලේ හදිච්ච කොල්ලෝනේ. අනිවාර්යෙන් සීනි බොන්න ඕනේ. ඊළඟට තමයි මං ආසෙන් වැඩි කරන්න හදන්නේ. කිරි එක දාගෙන යන්න ඊට කම්පියුටරේ පැත්තට. කලින් දවසේ හරි ආතල් මැසේජ් වෙන සමහරක් අයගේ හොඳ මැසේජ් වෙන සමහරක් අයගේ නාතල් මැසේජ් වෙන සමහරක් ඉතින් බෑඩ් මැසේජ් වෙන. මට ඔය මැසේජ් තුනම එකයිනේ මම ඉතින් මොනවා කරන්න කලින් ওই මැසේජ් වල රිප්ලයි කරන්න ඕන. යා අපිට යම් කියලා බලමු ආතල් ටික. බුදුවා මේ සමහරක් කාට මම තනියම හිනා වෙන මොකද හිතා ගන්න බැරි මැසේජ් එන්නේ සමහරක් කාට කමෙන්ට් දාලා දෙන නිකන් අයියෝ ඒ ASCII වලිත් මරා ගන්නවා දැන්. සමහරකට අපිට එක ආතල් දීලා කමෙන්ට් දැම්මට පස්සේ ඒකට අපිට ආදරේ ගන්න සෙට් එක ගිහලා යටින් දානවා බැන කමෙන්ට් ඊට පස්සේ ඒ දෙකල රණ්ඩු වෙනවා. ඒකත් තියෙන සමහරකට වෙන ආතල් දෙක. ඒ රණ්ඩු වෙන කට්ටිය සමහරකට අපිට වඩා ආතල් දෙක ගන්නවා. ඉතින් කමන්නේ කොහොම හරි කමන්නේ. එයාලා අපිට බෑඩ් කමෙන්ට් දාලා ආතල් දෙක ගන්නවා. අපේ කට්ටිය උනුත් එක රණ්ඩු වෙලා ආතල් දෙක ගන්න. ඉතින් හරිම ආතල්. ඉතින් ඔයාලා ගෙදරිනකොට මෙන්න මගේ බිස්කට් එක පොගම් කරනවද? මට පොඩි කාලේ ඉඳන් පොඩි දෙච්ච දෙයක් තමයි ඒක. බට්ට ආසයි. තාම ඉතින් ඒ ආසාවල් මගරව ගන්න බෑ. හරි යමු එහෙනම් අපේ මිෂන් එකට. මිෂන් එක වේ බෝල්ගනස් පැස්ත හදන එක නෙමෙයි යන්නේ මනගේ ලුණු ගෙඩිය සුද්ධ කරන එක. බලන්නකෝ ඒක තාම සුද්ධ කරගන්න බැරි වෙලා තියෙන ඉතින්. ඒ ASCII මගේ වතුර එකත් උතුරුනේ දැන් ඉතින් ඒකට පැස්ටර් එක දාලා ඉන්න බෑ මොනවා කරන්නත් කලින්. මට එපා වුණානේ මං දාන්නේ හදාන හිතන් හිටියේ මේ අර දිග පැස්ත එක. එනකොට මේ ගෙදර තියුණේ අර සමනලේ වගේ. ඉතින් මොනවා කරන්නේ ඒක දාලා හදන්න ගත්තා ඉතින්. වෙන ඉතින් කරන්න දෙයක් නැහැ මොකෝ කඩේ ගිහලා ගෙන්නේ උදේ පාන්දර. මේ කඩවලන්න කොඩු දෙක 10 විතර වෙනවා කමන්නේ පැස්ට් එක හදමු. හරි ආපහු යන් අපේ මිෂන් එකට. දැන් තියෙන ලොකුම ගේම ලුණු ගෙඩිය සුද්ධ කරලා ඉවර කරගන්න කොහොම හරි කරලා. ඒ තරම් කට්ටක් නම් මං හිතන්නේ මගේ ජීවිතේලා තමයි දැන් මං ස්පීඩ් කරලා ඒක සුද්ධ කරගත්තා. ඒක සුද්ධ කරගත්තා. දැන් ඉතින් අපිට ඕන අයිටම් දෙකයි. ඒ දෙක හොදගමු. තක්කාලි සහ මොනවද අපි ලුණු ගෙඩිය. ඉතින් ඔයාලා ඕක ලුණු නම් නෝමල් කපන විදිහට කපන්නේ කවුරුනේ. තක්කාලි කපද්දි අර කොටු විදිහට කපන්න. පැස්ට් එක ලුණු දාන්න නැත්නම් මතකුණානේ. ෂිට්. හරි කමන්නේ ඒක දාගමු අපි. මේ මොකද මේ අර දිග කෑලි කැපුවාම රස ගන්න අමාරුයි. මේ පැස්ට් එකට සාමාන්‍යයෙන් දාද්දි කොටු කපලා තක්කාලි දාගන්න බලන්න. එතකොට හොඳයි. හරිද ළමයි? එහෙනම් එහෙම කරමු. මේ අනිත් එක අනිත් තරහ වෙන්න එපා. දැන් ඔන්න විදිහට කපා ගන්නකො හොඳේ. මේ මට ඔයාලට කියන්න ඕනුනේ මුකුත් නෙමෙයි අනේ. සමහර කාට ඔයාලා කමෙන්ට් වල මට රිප්ලයි කරන්න බැරි වෙනවා. ඒක ගණන් ගන්න එපා. මොකද ගොඩාරියක් කමෙන්ට් වෙනවා. මොකද TikTok එකේ, Facebook එකේ, ඊට පස්සේ YouTube එකේ මම මුලදී නම් හැම එකටම වගේ රිප්ලයි දුන්නා. හැබැයි දැන් ඉස්සරහට අමාරුයි. මොකද දැන් වීඩියෝ දාන්න ගත්තත් හරි ගොඩාක් කට්ටිය මාත් එක්ක එකතු වෙලා තියෙන. ඉතින් එතකොට හැමෝම කමෙන්ට් කරද්දි හැමෝටම රිප්ලයි කරන්න බැරි වෙයි. මම ගොඩක් try කරනවා මුල් දවස් දෙකේ එන හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරන. ඊට පස්සේ නේවට ගොඩක් අමාරු වෙයි රිප්ලයි එකක් දෙන්න. සහ ඉන්බොක්ස් මැසේජ් දානවා TikTok එකේ එහෙම මට හැම එකටම රිප්ලයි කරන්න අමාරුයි ළමයිනේ. මොකද තියෙන වැඩත් එක්ක ගොඩාරියක් වැඩ තියෙනවා සහ මගේ මෙහි වැඩයි. ඒක නිසා මම පුළුවන් හැම එකටම කමෙන්ට් දානවා. ඉතින් මට පුළුවන් විදිහට මම උදව් කරනවා. මොකද මම 100% සාර සම්පූර්ණ කොල්ලෙක් නෙමෙයි. ඒක නිසා ඉතින් මට පුළුවන් විදිහට මම හැමදේම කරනවා. හරිද ළමයිනේ? ඉතින් තරහ වෙන්න එපා කිසිම දෙයකට. හරි. මේක ගානට මං හිතන්නේ ඇවිල්ලාද මන් දන්නේ කන්නේ බලමු අපි චුට්ටක් හැන්ද දාලා හොඳ ගානට තියෙනවා නම් තියුණ හොඳ ගානට තියුණා. හරි. අපි දැන් ඒක පෙරාගමු. පෙරාගෙන අනිවාර්යෙන් ඔයාලා අමතක කරන්න එපා. ඕක පෙරාගත්තට පස්සේ මේ ඇල් වතුරෙන් හොදන්න. මොකද නැත්තම් මේ අර උණු වතුරෙම ඕක අර වතුර තියෙන ඇරියොත් ඕක අර ඇලෙන ගතිය එනවා. ඊට පස්සේ ඔයාලට ආයෙ පැස්ට් එක කඩා ගන්න බෑ. ඒක නිසා ඔයාලා වතුර මේවකට දාගත්තු ගමන් ඒක වතුර උණු වතුර එක පෙරලා ඒකට ඇල් වතුර එකක් දාලා තියාගන්න. එතකොට හොඳ ක්වොලිටියට එනවා පැස්ට් එක. ඉතින් තාමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් යන වෙලාව තමයි මොකද මම මේ ටික හොද ගන්න ඕනේ. ඒ නිසා ඉක්මනට කියලා channel එක subscribe කරලා එන්න. අනිත් එක ඉතින් මගේ වීඩියෝ එක දාපු ගමන් ඔයාලට බලන්න ඕන channel එක
තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. එතකොට අපි වීඩියෝ එක අප්ලෝඩ් කරගම ඔයාලට බලන්න පුළුවන්. දැන් එන්න අපි වැඩේ කරමු. හරි. මේකට ගොඩක් හොඳ ඔලිව් ඕයිල් තියෙනවා රසයි. මං ගාව ඔලිව් ඕයිල් නැහැ. මං ගාව තියෙන සන්ෆ්ලවර් ඕයිල් එක විතරයි. ඒක නිසා මම දාගෙන සන්ෆ්ලවර් ඕයිල් ටිකක් ගොඩක් දාගන්නත් එපා. වැඩි හොඳ නැති නිසා. ඒක නිසා පොඩ්ඩක් දාගන්න. හරිද? දාගෙන එක පොඩ්ඩක් රත් වෙනකන් ඉන්න. දාවගත්ත ගමන් අනිත් ඒවා දාන්න යන්න එපා. දැන් ඔයාලට නම් මම පෙන්නන්නම් අපේ මගේ ආපහු බෝල්ගනේ සෝස් එක මේ තියෙන්නේ. මේක තමයි බෝල්ගනේ. ලංකාවේ මම දන්නේ නැහැ මේවා තියෙනවද කියලා. සමහරකට ඇති ගන්න පුළුවන් ඇති. හරි. තෙල් ටික රත් වෙද්දී අපි දැන් දාමු අපේ ලූණු ටිකයි තක්කාලි ටිකයි එකපාර ඕකට දාගන්න ඕන. ඒත් එක ළමයි පරිස්සමට මේ තක්කාලි වල ගොඩක් වතුර ගතිය තියෙන නිසා මේ තෙල් එකට දාගත්තු ගමන් වතුර ගතියට අර මේ තෙල් ලිහෙන්න පුළුවන්. ඒක නිසා පොඩ්ඩක් හිමීට පරිස්සමෙන් මේව කරගන්න. ඕක තක්කාලි වල ගොඩක් වතුර තියෙනවනේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. කවලම් කරගatti ගොඩාක් මේව පේනවනේ. ඔය පේනවනේ මං කිව්වේ. ඒක නිසා මේ පරිස්සමෙන් අත ටිකක් එහාට කරලා මේව කරගන්න. එතකොට ගානට ගොඩාක් බැද ගන්න එපා. අපි ලංකාවේ ওই කරවල හදද්දි තේ ලුණු බැද ගන්න වගේ බැද ගන්න එපා. ලාවට මේ රන් පැහැවුනෙත් නෑ. ලංකාවේ රන් පැහැ කරනවනේ. රන් පැහැ එපා. අර නිකන් පේනවනේ තැඹුලා කියලානේ. තැම්බිච්ච ගතියට ආවට පස්සේ මේ නවත්තලා අර සෝස් එක දාගන්න. ගොඩාක් ඒක නිසා කර කරන්න එපා. කර කරාට පස්සේ පාර රස වෙනස් වෙනවා. තව එකක් තමයි මම ගොඩාක් වීඩියෝ වල දැකලා තියෙනවා ඔයාලා කරන ලොකු වැරද්දක්. ඒ තමයි නන්ස්ටික් පෑන් එකට යූස් කරනවා යකඩ හැඳි. ඒව කවදාවත් චූස් කරන්න එපා. පුළුවන් තරම් ඔන්න ඔය වගේ මේ ලෙදර් වගේ තියෙන මේ එකක් පාවිච්චි කරන්න. මොකද නන්ස්ටික් පෑන් එක හිරුණාට පස්සේ ඒක එකක් අපිට ආයෙත් දිගටම පාවිච්චි කරන්න බෑ ක්වොලිටියට. සහ ඊළඟ එක අපිට ඒකෙන් නරක ලෙඩ එන්න පුළුවන්. හරි. එන දැන් පැස්ට් එක අපි සෝස් එක දාගෙන මේ දෙන්නේ කියන නිසා සාමාන්‍යයෙන් සෝස් එකෙන් භාගයක් විතර දාගත්ත නම් ඇති. ඒක කියන්නේ අපිට තව දවසක් ඕක පාවිච්චි කරන්න පුළුවන්. ගොඩ හරියක් දාන්නත් එපා. ගොඩ හරියක් දැම්මම මේ සෝස් රස විතරයි. එතකොට කන්නත් බෑ. ඒක නිසා ඔන්න ඔය ගානට වගේ දෙන්නෙක් වගේ නම් ඔන්න ඔය ගානට වගේ දාගන්න. එතකොට ගානට සෙට් වෙනවා. ඊට පස්සේ ටික වෙලාවක් මේ යට අල්ලන්න දෙන්නේ නැති වෙන ටික වෙලාවක් ඕක මේ හොඳට කවලම් කරන්න. හරිද? අන්න ඒකයි මම හැම වෙලෙම කියන්නේ. දැන් ඔන්න බලන්න අපේ වළඳ දැන් ඕක මාස ගාණක් වෙනවා. හැබැයි තාම කිසිම අවුලක් වෙලා නැහැ. දෙයනේ කියලා වළඳ හොඳට තියෙන. මොකද අපි කොයි වෙලාවකවත් මේ යකඩ හැඳිවත් ලී හැඳිවත් පාවිච්චි කරන්නේ නැහැ. ඒව පාවිච්චි කරාම හීරෙන්න බලන ඊට පස්සේ හීරන ගමන් වෙන්නේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ යට අල්ලනවා. ඒක නිසා හරි අවුල් යට අල්ලන්න ගත්තොත් ඒ වගේ විතර නෙමෙයි අනිත් එක ඒක හීරලා ඉස්පර දිගටම යද්දි අර ගොඩක් වෙලාවට මොනවද පිළිකා ඇති වෙන්න පුළුවන්. මොකද ඒක පිළිකාකාර එකක් කියලා කියනවා ওই ගාලා තියෙන තින්ත එක. ඒක නිසා හැම වෙලෙම ඔයාලා පුළුවන් විදිහට මම වගේ ඔන්න ඔය වගේ මේ එකක් පාවිච්චි කරන පොඩ්ඩක් ගණන් වුණාට කමන්නේ ගන්න. හරිද? අනිත් එක මට සමාවෙන්න ඉස්සෙල් මට කියන්න මතකුණා මේකේ ලිපේ රස්නේ පොඩ්ඩක් අඩු කරලා තියාගන්න. මේ ගොඩාක් රස්නෙට ওই වැඩේ කරන්න යන්න එපා. එහෙම වුණොත් මේක ඉක්මනට කාර වෙන මුල් ටික ලුණු ටික දාලා චූට්ටක් තුනක කමන්නේ පස්සේ නම් එපා. හරි එන පැස්ට් ටික දාගන්න. පැස්ට් ටික පරිස්සමට දාගන්න. දාලා හිමීට කවලම් කරන්න ළමයි කවලම් කරන්න. හිමීට හරිද? ලස්සනට කැඩෙන්නේ නැති වෙන්න. ඉතින් මේ රෙසිපි එකේ මොන හරි අවුල් තියෙන පුළුවන් සමහරකට මීට වඩා වෙනස් වේදද හදනවා ඇති. ඒක ඉච්චර හිතන්න එපා. මොකද මම ওই දැකපේ රොමේනියා වදන විදිය සහ හැමදේම ඒවම දාලා නැහැ. මොකද මං ගාව ඔලිව් ඔයිල් එකවත් නැහැ. ඒක නිසා ඒක ඉච්චර හිතන්න ඉපා ළමයිනි. මට පුළුවන් විදිහට තමයි මං හදාගත්තේ. මට මොනුනත් අමතක වෙච්ච දෙයක් තමයි මුලින්ම අවන් එක දාගන්න එක. ඒක අමතක වුණා. ඉතින් ඒක දැන් වෙලාවක් යනවා මේක රත් වෙන්න. කමන්නේ ඒක දාලා පියාමු චුට්ට වෙලාවක් කිම් එක රත් වෙන්න. මම මේ කල්පනා කරේ බලන්නකෝ දැන් මෙච්චර මම මේ කුස්සියට වෙලා ඔයනවා සද්දවත් ඇහෙන්නේ නැතුව අපේ මිනිස්සු තාම නැකිලා නේ. මේ මිනිස්සු එක්ක නැකිලා සද්ද නැතුව ඉන්නවත් දැන් නේද හොරගෙඩි උයන්න වෙන නිසා. මොකද බුදේට එහෙම ගොඩක් වෙලාට කෑම හදන්න යානේ. මේ අනිත් එක තමයි මං ගාව තියුන්නේ යානේ භාජන දෙකක්. මේ අවුව දාන්න ඕන ලස්සනට මොනවද චූටි භාජන තියෙන ඒවට දාලා තමයි හරිනම් අවන් එකේ තියන්න ඕන. මුඩින් මොසරලා චීස් එක දාලා. එනකට මං ගාව එක නෑ. ඔන්නෝක මං ওই කේක් හදන තැටිය මගේ. ඒකට දාලා තමයි දාන්න වෙන්නේ. මේ නැත්තම් ඉතින් අර ක්වොලිටියට ගන්න බෑනේ කමන්නේ. ඒක නැතුණාට මොකද මේ හයියෝ චීස් ටික කපාගත්තෙත් නෑ. ඕක දාගෙන අපි චීස් ටිකක් කපාගමු ළමයිනේ. චීස් ටික කපා ගන්න චූඩියට කපා ගන්න. මේ අර චීස් ගාන එකක් තියෙනවා නම් හොඳයි. අර මංගා චූඩි චීස් පෙති නිසා තියෙන්නේ මංගාව අර මොසරෙලා චීස් වගේ ගා ගන්න බෑ මට. මේ අත තුවාල වෙන්න පුළුවන්. ඒක නිසා මං කරේ චීස් චූටියට හීනියට චූඩියට කපා ගන්න එකට
මේම කපාගෙන දාගත්ත. ඉතින් මොනව කරන්නද? මොයි මොසරෙලා සෝස් එක මොසරෙලා චීස් එකක් නෙමෙයි. අනේ මන් දන්නේ මට මොසරෙලා චීස් එකයි මොසරෙලා සෝස් එකයි දෙක පැලෙන් දෙකක් කිලෝවත් මතක් වෙන්නේ කමන්නේ. චූඩේට වල කපා ගන්න හොඳද? චූඩේට කපාගෙන මේ හොඳට උඩින් දාන්න මංගාව පැකට් දෙකයි තිබුණේ චුට්ටයි තිබුණේ ඒ නිසා ඉතින් මංගාව ගොඩක් නැහැ නැත්තම් ඊට වඩා ක්වොලිටියට ඕක එනවා බලන්න නේද අර ලස්සනට පේන හැටි චුට්ටියට දාද්දි ඕ මං වැඩේක් හැබැයි අපේ කොල්ල නම් ඕර හිරිසියාකාරය මං ওই වගේ රසට කෑමක් හැදුවා කවදාවත් රසය කියන්නේ මොකද මිනිහනේ වැඩියෙන් කෑම වෙන්නේ මිනිහට ඕන හැමදාම මිනිහේ කෑම රසය කියන්නේ ඊට ඉතින් මම හිටපු ගාන රසට හදනවා දැක්කද ලස්සන. ඔහොම නෙමෙයි ඕක චීස් එක හොඳට මේ වෙලාවට පස්සේ බලන්නකො ලස්සන. අපි ඕක ඇතුළට දාලා යන් අපේ මිනිහව බලන්න. මොනවා කරනවද දන්නේ බුදිද නැගිටලාද කියලා. සහ මේක විනාඩි 10ක් කියලා දාගන්න සාමාන්‍යයෙන් ටෙම්පරේචර් එක 180 වගේ තියන්න ඒ ගාන හොඳ එන්න යන්න අපේ එකක් බලන්න. හාලු නැගිටලාද ඉන්නේ? එනවා කණ්ඩ මූණ හොදගෙන ය කෝ බෑ නේ නැකිටි කෝ නැකිටි හායි කියන්න මලට හායි කිය යන අඩම රස කෑමක් හැදුවා කෝ බලු ඉතන මොන හොදාගෙන ඇඳුම දාගෙන හොඳද බලමු අපේ චිප් මාත්‍රේ කියලා කෑම ක්වොලිටි දෙක කියලා ඔය මිනිහ හැබැයි මට ජීවිතේට හොඳක් නම් කියන්නේ මගේ කෑම එකක් දිහා බලලා මේ සමහර එකට හැබැයි පාඩ දැක්කම නම් හොඳයි කියලා හිතේ බලමු මොනවද කියන්නේ කියලා මට කියන බෙදලා ගන්නකො එනං කියලා කියෙව්වා හරි එන්න මම ඔයාලට අපේ ලුක් එක පෙන්නන්න අන්තිම රස පාටයි නේද ළමයිනේ මමත් වැඩෙත් තමයි බලන් ගියාම හොඳට හදන්න පුළුවන් මට චෙවෝ නිතන් ඉන්නේ යාර විතර හදන්න පුළුවන් කියලා කෑම පේනවද ඉතින් ලස්සන වගේම තමයි මගේ කෑම එකේ රසත් අඬෝම අපි දෝක බෙදාගෙන ඉතින් බලන්න ලස්සනට ඇදිලා එන්න ඕනේ චීස් එක හරිද නැත්නම් වැඩක් නෑ වෙලා තියෙන මංගාව ඉතින් මොසරෙල්ලා චීස් එක නැති නිසා අර උඩ හොඳට මේ කරගතිය ඇවිල්ලා නැහැ කමන්නේ ඕක දාද්දි අර මොසරෙල්ලා චීස් එක හොඳට කර වෙලාවම තමයි රස වැඩිම කමන්නේ අපිට තියෙන විදිහට අපි හදන්න කාපිය එස්තේ කරකවල ගත්තු ලස්සන විදිහට මෝඩයා රසයිද බලන්න Then rồi hey Thế nào, tập giá nào mà? Có nào mà? Bye.